Hi guys, අපි ඉන්නේ project D2 එකේ episode 8 එක shoot කරන ගමන් මේ behind the scenes. ඉතින් behind the scenes කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් අය දකින්න නැති දෙයක්. අපි මේකේ කොච්චර effort එකක් දෙනවද මේවා හදන්න, මේකට කොච්චර වෙලාවක් යනවද, කොච්චර මහන්සියක් වෙනවද. දැන් වෙලාව තිසර කීයද විතරද මචං? දැන් වෙලාව මචං හරියටම 1යි. එක පහුවෙලානේ එක පහුවෙලා මෙතන කවිදු ටිව් එකක්ම ඉන්නවා. පට්ට ක්‍රිව් එකක් ඉන්නේ ඕගොල්ලෝ හිතුවේ නැති වුණාට. ඔයාලා හිතුවේ නැති වුණාට මේ තාම මෙයාලට මේකප්ස් දානවා. අර ගමන් තියෙන්නේ මෙයාලට දාලා මේ මෙයාලා තාම waiting. මීටින් එකේ මේගොල්ලෝ පැය 4ක් විතර එක දිගට ඉන්නවා මෙහෙම ඉඳගෙන. එච්චරට අමාරුයි ඒක. අමාරු දෙයක් මේක. ඇත්තටම මේ හරි ඒක පට්ට කට්ටක් ගන්න ඕනේ මේ. කොහොමද ගොයුම් අද 4 විතර වෙනකන් යයි නේද? 4 විතර වෙනකන් ෂූට් එකද මේ මල්ලිලත් යන ඉන්න දැන් මේ මෙයාගේ ෂොට් එක අරන් ඉවරයි but still එයාලටත් අමාරුයි උන් උඩට ඇදලා දවස් ගණන් නිදි මරලා. ඉතින් අර ඒ වගේ කන්ටෙන්ට් එකක් හදන එක හරි අමාරුයි. ගොඩක් වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් ඇයි ඉක්මනට දාන්න නැත්තේ ඇයි පරක්කු වෙන්නේ කියලා. ඒක ඔයාලට මෙතනින් පේනවාදී ඇත්තටම හරි අමාරුයි මෙහෙම එකක් හදනවා කියන එක. අපි කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා මේක කරන්නේ. ඉතින් ඒකට අපිට ලොකු සපෝට් එකක් නැහැ. මං කියන්නේ අපිට ෆිල්ම් සයිඩ් එකෙන් ලොකු සපෝට් එකක් නැහැ. අපි කොල්ලෝ අපි අපේ උන් ටික සෙට් වෙලා කරන්නේ මේ දවල් ඉඳලා අපි ෂූටින් අද මේ එක දිගට පිටත් අමාරුයි. but still අර ඔයාලා ඒක ඔයාලට ගේන්න ඕනෙම නිසා තමයි මේ මෙච්චර ක්වික් කළා ගෙන. නමුත් ඉස්සරහට මොකක් හරි ඩිලේ එකක් වුණොත් සතියක් හෝ දෙකක් ඒක පොඩ්ඩක් ඉග්නෝර් කරන්න. මොකද හරි අමාරුයි. අපිටත් සතියක් දෙකක් රෙස්ට් එකක් ගන්න වෙනවා. අපි තව දේවල් කරනවා. මෙතන ගොඩක් අය ජොබ්ස් කරනවා. තිසරයට තව මං හිතන්නේ සෑහෙන්න ඌ එඩිටිං සයිඩ් එකෙන් උට සෑහෙන වැඩ තියෙනවා. ඌ ඒවා කම්ප්ලීට් කරගන්න ඕනේ. ඩෙඩ්ලයින්ස් තියෙනවා. මටත් යුනිවර්සිටි එකේ වැඩ තියෙනවා. මෙතනින් අනිත් අය කට්ටියටම එහෙමයි. මෙයාලත් මේ ජොබ් කරන ගම මේ මෙයා දැන් හෙට උදේ දැන් වෙලා 5:00යි. මම හෙට උදේ ආයේ ඔෆිස් එකට දුවන්න ඕනේ. කීයට දින්න ඕනේ ඔෆිස් එකේ? 8යි ඔෆිස් එකේ ඉන්න ඕනේ. ඉතින් මුට නිින්දක් නැහැ. හෙට ඔෆිස් එකේ ගිහිල්ලා ඌ ආයේ වැඩ කරන්න ඕනේ. දැන් මෙයාලා වුණත් නිදි මරාගෙන දැන් අර මල්ලි දවස් දෙකක් නේ මල්ලි. ඌ දවස් දෙකක් නිදි මරලා. ඉතින් ඒ වගේ පට්ට කට්ටක් කරන ඉතින් ඒ වගේ වෙලාවකට පොඩ්ඩක් ඒක අපිට පොඩි ටයිම් එකක් දෙන්න. පරක් වුණත් අපි ක්වොලිටි එකට කන්ටෙන්ට් එක ගේනවා. ඉතින් ඒක තමයි කියන්නේ. අර පරක් වෙන සීන් එකට පොඩි ඔයාලට අපි පෙන්නුවේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක. ඉතින් මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න දෙන්නේ ඉතින් කට්ටිය අර එකපාරට වීඩියෝස් අද දාන්න එක දාන්න කියලා ඉල්ලන්න එපා. මේකේ ලොකු ප්‍රොසෙස් එකක් යනවා. ඒතරම මිනිස්සුන් ඉන්නේ මෙතන. අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් නේ. වැඩේ කරගෙන යන කොහොමද? ටිකක් ඩිලේ වුණා. ඒගොල්ලෝ වැඩි හිතන්නේ.